TikTok සමාජ මාධ්‍ය තුළ වංචනික අයුරින් විවිධ දානපතියන් නොමග යවමින් මුදල් ලබා ගැනීම සඳහා තමන් ආර්ථික අපහසුතා හා විවිධ අසනීප තත්ත්වයන් වලින් පෙළෙන පවුලක් බව පවසා ව්‍යාජ ලිපි ලේඛන පෙන්වමින් TikTok සමාජ ජාලයේ විදේශගත කාන්තාවන් හා විවිධ පුද්ගලයින් මුලා කරමින් වංචනිකව මුදල් උපයාගත් අනියම් අබු සැමි රුවලක් හට මුදල් පරිත්‍යාගය කළ පරිත්‍යාගශීලී පාර්ශවයන් විසින් මුළු වංචාව පිළිබඳව පැමිණිලි කිරීම තුළින් මෙසේ අනාවරණය විය. මොවුන් දෙදෙනා අනියම් අබු සැමියන් වසයන් කුරුණෑගල කොබේගනේ ප්‍රදේශයේ ජීවත් වන බව තහවුරු වී තිබෙන බවත් මොවුන් දෙදෙනාම වෙනත් නීත්‍යානුකූල විවාහයන් දෙකකට සම්බන්ධව සිට නීතියෙන් දුක්ඛසාද නොවුණු බවත් පෙර නීත්‍යානුකූල විවාහයන් වලින් මෙම කාන්තාවට දරුවන් දෙදෙනෙක්ද මාතර ප්‍රදේශයේ අතහැර දමා මොහු සමග පැමිණ ඇත. මෙම පුද්ගලයා එක් නීත්‍යානුකූල විවාහයකදී එක දරුවෙකුත් සමග එම කාන්තාව අතහැර දාමා වෙනත් කාන්තාවක් සමග පැවැත් වූ අනියම් සම්බන්ධයකින් එම කාන්තාවට සහ මොහුට තවත් දරුවෙකුද වශයෙන් සිටියදී එම කාන්තාව සහ දරුවා අතහැර දමා මෙම කාන්තාව සමග කුරුණෑගල කොබේගනේ ප්‍රදේශයේ කුලී පදනම මත තාවකාලික නිවසක සැදලී වැඩී සිටින බව අනාවරණය වී තිබේ. ඉතාමත් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන කාමතුරේකු බව ඔහු කලින් පදිංචිව සිටි වාරියපොළ ප්‍රදේශයේ ගම්වාසීන් ප්‍රකාශ කර සිටියේය. මෙම පුද්ගලයා මාර්ග අංක 57 ඇල්ල හරහා කුරුණෑගල සිට අනුරාධපුර දක්වා ධාවනය වන පුද්ගලික බස් රථවල තාවකාලික කොන්දොස්තරවරයෙක් ලෙසද කටයුතු කළ අයෙක් බවත් මූල්‍ය වංචාවක් හේතුවෙන් කොන්දොස්තර රැකියාවෙන්ද නෙරපා දැමූ අයෙක් බවද අනාවරණය විය. මොවුන් දෙදෙනා සතුව ටයිගර් කිංගර්ස් ඇන්ඩ් ගර්ල්ස් යනුවෙන් TikTok කණ්ඩායමක් ව්‍යාජ ලෙස පවත්වාගෙන එහි අනිකුත් සමාජිකයින් සමග විවිධ ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක්ද විවිධ ප්‍රදේශයන්හි ඔවුන්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන බව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් තොරතුරු ලැබී ඇත. මේ වන විට ඒ පිළිබඳවද විමර්ශනය කරමින් සිටින අතර මොවුන් පිළිබඳව තවදුරටත් තොරතුරු ලබා දිය හැකි අය වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට තොරතුරු ලබා දෙන ලෙස කාරුණිකව දැනුවත් කරන අතර ඔබගේ යහළුවන් හට මෙම පණිවිඩය බෙදා හැරීමට කටයුතු කිරීමෙන් මෙවැනි වංචනිකයින් නිසා සමාජයේ මුලාවට පත්වීමෙන් ඇතිවන වංචනික ක්‍රියාවන් නවතා ගැනීමට ඔබත් කටයුතු කරන්න.